හායි ඔයාලට කොහොමද අපේ ජීවිතේ හීනයක් හැබෑ වුණා කියලා අපේ කලින් වීඩියෝ එකේ ඔයාලා දකින්නත් ඇති. මේ තමයි අපේ ඒ හැබෑ වුණ හීනේ. ජීවිතයේ තැන් තිබුණා පිටම අපිවම නැතිබුණා. ඒ ගැන මං හිතනා විට කඳුලක් ගුණනව මට නොදැනිම. ඔබ හින්දා මං ගැයුපෙම් වදන් දෝරේ ගලා ගියා දැන්. නුඹෙන් මං විඳිමි හැඟුමන් මා හද නිවාලනා. දවසක් නෙවි අපිත් අපේ හීනවලට ආවේ. සිහින කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන. ඒත් ඇත්තටම අපි දකින හැම හීනයක්ම ඇත්ත වෙන්න ඕනද? මට අනුව නම් නැහැ. මොකද අපි නරක හීනත් දකින නිසා. රුසියාව කියන ලස්සන රටේ අපේ පුංචි ශ්‍රී ලංකාවට වගේ ලස්සන මුහුදක් නැහැ. අපි ඉන්නේ රට මැද. මේ අපි බලන්න යන්නේ රුසියාවේ දිගම ගඟ. ඒ ගඟ යන්නේ අපි ඉන්න නගරයේ අයිනකින්. මේ ගඟ තමයි මේ පැත්තේ මිනිස්සු මුහුදක් වගේ පාවිච්චි කරන්නේ. ඒ ඇයි මුහුදක් වගේ කියන්නේ? මොකද මේ ගඟේ එක වතාවකට විශාල නැව් දෙකක් විතර එකට ගමන් කරනවා. අපිට මේ ගඟ මේ තරම් ලස්සනට බලන්න පුළුවන් ගිම්හාන ඍතුවේදී සරත් ඍතුවේදී විතරයි. ගිම්හාන සීත සරත් වසන්ත ඍතුවල ආරම්භය සිද්ධ වෙන්නේ එක විදියට. මම පුංචි කතාවක් කියන්නම්. ජීවිතයේ අලුත් ආරම්භවලට දේවල් දෙකක් ඕන වෙනවා. අති විශිෂ්ට ආත්ම විශ්වාසයක් වගේම තමන් ගැන සැලවිය නොහැකි විශ්වාසයක්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න විදියට ස්ථාවර දියුණුවක් කරා ළඟා වෙන්න ඕන නම් ඉවසීම කියන දේ වැදගත්. මේකෙන් අදහස් වෙන්නේ නෑ අපි දියුණුව ඉක්මන් කරගන්න ස්මාර්ට් අදහස් භාවිතා නොකළ යුතුයි කියලා. ඒව හිතන්න ඕන, කරන්න ඕන. හැබැයි අපි කොළඹින්දන් නුවර යනවා නම් ඒ ගමන යන දුරක් ගෙවන්න ඕනනේ. යන අතරමඟදී දකින ලස්සනක් විඳින්න ඕන. ඉතින් ඒ වගේ ඔයාගේ ගමන යන්න යම්කිසි ඉවසීමක් ඕන. ඒකට පොඩි උදාහරණයක් දුන්නොත් රොබර්ට් ග්‍රීන් කියන ඇමරිකානු කතුවරයා කියනවා ලස්සන කතාවක්. එක්තරා ඉන්ටර්විව් එකකට ඇවිල්ලා එහි නිවේදකයා අහනවා රොබර්ට්ගෙන් ඔබට මේ තාක් කාලයකට ලැබපු හොඳම උපදෙස මොකක්ද කියලා. රොබර්ට් කියනවා ඔහුට වයස අවුරුදු 20 ගණන් වල වගේ මුල ඉන්නකොට ඔහුගේ මස්සිනා ඔහුට දුන්න උපදෙසක් ගැන. මස්සිනා කියනවලු දවසක් රොබර්ට්ට තනකොළ වැවෙන හැටි බලාගෙන ඉන්න කියලා. ඉතින් ඒකේ අදහස තමයි ලස්සනම දේවල් සිද්ධ වෙන්න සැලකිය යුතු කාලයක් ගත වෙනවා කියන එක. රොබර්ට් කියනවා එතකොට මට වයස අවුරුදු 21යි කියලා. ඔහු මස්සිනා කියන දේ ඇහුවේ නෑ. හැබැයි ඔහු කාලයත් සමග තේරුම් ගත්තා ලෝකේ තියෙන ලස්සනම දේවල් සිද්ධ වෙන්නේ හිමීට ඉවසීම එක්ක කියලා. ඒක එදා පිළිගත්ත නම් ජීවිතේ මීට වඩා විඳින්න තිබුණා කියලයි ඔහු කියන්නේ. ඉතින් මම ඔයාට යෝජනා කරනවා දවස් දිගේ දුවන්න එපා. දවස් ඇතුලේ ඩීටේල්ස් දකින්න. ඒව ඇතුලේ ජීවත් වෙන්න. එහෙනම් බොහොම ස්තුතියි. මාව අහන් හිටියටයි බලන් හිටියටයි. good luck.